ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බබාගේ හොස්පිටල් බෑග් එක ගැන. කරාපිටිය වුමන් හොස්පිටල් එකේ තමයි ඉතින් මගේ ඩෙලිවරි එක මම කරන්න හිතන් ඉන්නේ. ඔයාලගේ ගෙදරටත් අනිවාර්යයෙන්ම අවසාන මාස කිහිපයේදී මිඩ්වයිෆ් මිස් ඇවිල්ලා මේවා එකින් එකට බලනවා. වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් ඔයාලට කිව්වා වගේම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බබාගේ හොස්පිටල් බෑග් එක ගැන. මුලින්ම කියන්න ඕනේ අපි අම්මගේ ඇඳුම් බබාගේ ඇඳුම් ඔක්කොම හොඳට උණු වතුරෙන් හොදලා ඒව පිරිසිදු කරගෙන ඒ වගේ තියෙන ටැග් නූල් ඒව ගලවලා අයන් කරලා අපි දැනටමත් හොස්පිටල් බෑග් එක රෙඩි කරගෙන ඉන්නේ. මුලින්ම ඉතින් අන්න ඒ ටික කරගෙන පිළිවෙලකට බෑග් වලට අපි දාලා හදලා තියාගන්න ඕනේ. ඉතින් මොකද මාස 7න් පස්සේදී අපිට කොයි වෙලාවෙ හොස්පිටල් එකකට යන්න ඕන වේද කියලා කියන්න බෑ. මොකද මාස 7න් පස්සේ බබා දඟලන්නේ නැති වෙන්න පුළුවන්. අපිට එක එක පේන්ස් එන්න පුළුවන්, බ්ලීඩ් වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් හදිසියකදී අනිවාර්යයෙන්ම අපිට මිඩ්වයිෆ් මිස්ලා POG එහෙම උපදෙස් දෙනවා. මෙන්න මේ හොස්පිටල් බෑග් එක දැම්ම හදාගන්න කියලා. බබාගේ වෙදි සේදුවේ නැති කෙනෙක් ඉන්නවා නම් තාම ඒ ගැන පොඩි අත්දැකීමක් ගන්න ගිහින් බලන්න channel එකට වීඩියෝ එකක් තියෙනවා. එහෙනම් අපි බලමු හොස්පිටල් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. කරාපිටිය වුමන් හොස්පිටල් එකේ තමයි ඉතින් මගේ ඩෙලිවරි එක මම කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඒ හොස්පිටල් එකට ඕන කරන ලිස්ට් එක තමයි අපිට දීලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන් හොස්පිටල් වලින් හොස්පිටල් වලට. ඒ කියන්නේ ප්‍රදේශ අනුව සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතන මොනවා හරි හිම අඩුපාඩු දෙයක්, ඒ කියන්නේ මට ඉල්ලලා තියෙන දේවල් වල හැටියට නම් අඩුපාඩුවක් නැහැ. ඔයාලගේ වෙනස් මොනවා හරි දෙයක් තව තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මුලින්ම මම මෙන්න බේබි බෑග් එකේ බබාගේ හොස්පිටල් බෑග් බේබි කියලා ටයිප් කරගෙන මගේ නම ලිපිනය, හස්බන්ඩ්ගේ ෆෝන් නම්බර් එක සහ ගෙදර කෙනෙක්ගේ කන්ටැක්ට් කරගන්න පුළුවන් ෆෝන් නම්බර්ස් එකක් දාලා පොඩි ටැග් එකක් දාගෙන තියෙනවා. මොකද අපිට දැන් මේ වෙලාවට අමාරු වෙනකොට සිහියක් නැහැනේ මේව කොහෙද කියලා. එතකොට ඕන කෙනෙක්ට බලලා ගන්න පුළුවන් විදියට හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලත් එහෙම කරගන්න. ඉතින් මම බබාගේ අම්මගේ ලේබර් රූම් බෑග් එක දෙකම මම මේ බේබි හොස්පිටල් බෑග් එකේ බේබි එකට තමයි දාගෙන තියාගත්තේ. මොකද මේ දෙකම එක ළඟ තියෙන්න ඕනේ අපිට ඕන වෙනවනේ. ඉතින් මේක වෙන වෙනම නෙමෙයිනේ ගන්න. ඒක නිසා මම මගේ හොස්පිටල් බෑග් එකට නෙමෙයි බබාගේ හොස්පිටල් බෑග් එකටම මගේ ලේබර් රූම් බෑග් එකක් දාගෙන තියාගත්තා. ඉතින් මේ දෙකම තියෙනවා. මේ හැමදේම දාගෙන තියෙන්නේ සිප්ලොක් බෑග් වල. තියෙන සිප්ලොක් බෑග් මම මේ ඔන්ලයින් තමයි ඕඩර් කරගත්තේ. අපිට එහෙම සිප්ලොක් බෑග් එකක දාලා තියාගන්න එක ලේසියි. මොකද කිසිම කරදරයක් නැහැ. පොඩි වෙන්නේ නැතුව පිරිසිදුව පිළිවෙලට මෙන්න මෙහෙම පැක් කරගන්න පුළුවන්. බබාගේ අවශ්‍ය කරන නැපිස් වර්ග, බේබි ගවුන් සහ නැපි කටු, සොක්ස්, මිඩන්ස්, කැප්ස් ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ රබර් ෂීට් එකක් ඉල්ලලා තියෙනවා. රබර් ෂීට් එකක් මම මෙන්න මේක දාගත්තා. මම මේකත් අරගෙන තමයි තියාගත්තේ. මේක මම කෝකටත් මේක ගත්තා. උමනා වුණොත් මේකත් තියෙනවා. ඒක ගෙන්න ගන්න පුළුවන්. එතකොට හැබැයි මම හොස්පිටල් එකට අරන් යන්න දාගත්තේ මෙන්න මේ රිසයින් ෂීට් එක. ඊට පස්සේ මම නිව්බෝර්න් පැම්පර්ස් පීසස් 4 පැක් එකක් ගත්තා. වෙලෝනා එකෙන් තමා ගත්තේ. වෙලෝනා කඩ්ල්ස් බ්‍රෑන්ඩ් එකෙන්. ඔයාලට එහෙම ගැටලුවක් නැහැ. මොනවා හරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් බබාට ඇලර්ජි වෙන්නේ නැති හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොයලා බලලා ගන්න පුළුවන්. මේක ඕන වේද කියන්න දන්නේ නැහැ. හැබැයි මම කෝකටත් පීසස් 4ක් වගේ දාගත්තා. ඊට පස්සේ කොටන් බෝල්ස් පැකට් එකක් මම දාගත්ත දැනට. ඒ කොටන් බෝල්ස් 100ක් තියෙනවා. ඉතින් මම ඒක දාගත්තා. මේක නම් රුපියල් 150ක් වගේ තමයි උනේ. මේව හොස්පිටල් ලිස්ට් එකෙන් ඉල්ලලා තිබුණේ නැහැ. හැබැයි මම කෝකටත් කියලා දාගත්තා. වෙඩ් වයිප් පැකට් එකක්.
ඉතින් ඔයාලට කියන්න ඕනේ හොස්පිටල් එකෙන් ඉල්ලලා තිබුණ අයිටම් වලට අමතරව දෙයක් මෙතන තියෙනවා නම් ඒක මට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම පැක් කරගත්තේ. ඉතින් ඔයාලට ඒක අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඒක අයින් කරගන්න පුළුවන්. හැබැයි හොස්පිටල් එකෙන් ඉල්ලන අයිටම් ටික අනිවාර්යයෙන්ම තියෙනවා. එකේ තියෙනවා බබාට වොෂින් ක්ලෝත් කිහිපයක්, පැනල් කිට් කියන්නේ පැනල් කිට් කිහිපයක් තියෙනවා සහ ටවල්ස්, පැනල් ෂීට්. ඒ ටික තමයි මේ බෑග් එකේ තියෙන්නේ. මෙන්න මේ ටික බබාගේම බෑග් එකේ සයිඩ් එකෙන් ඉක්මනින් ගන්න පුළුවන් වෙන්න මම දාගත්තා රේසර් එකක්, බ්ලේඩ් එකක් සහ මෙන්න මේ වස්ති බෝතල. හොස්පිටල් ලිස්ට් එකට ඉල්ලලා තිබුණේ බ්ලේඩ් තාලයක් විතරයි. මම ඊට අමතරව රේසර් එකක් දාගත්තා. ඉතින් මම YouTube එකේ ගොඩක් වීඩියෝ බැලුවා. ඉතින් ඒ වගේ තිබුණා බබාලට ලේබර් රූම් රෙදි ටික එහෙම අන්දන්න කලින් හොස්පිටල් එකේන පිරිසිදු කරන්න අරගෙන යනවා කියලා. ඉතින් ඒ අරන් යන්නේ පත්තරේ කොතල කියලා තමයි එහෙම තිබුණේ. දන්නේ නැහැ ඕන වෙයිද කියන්න මම කෝකටත් කියලා පත්තර පිටු දෙකකුත් දාගත්තා. ඊපස්සේ බේබි net එක මම බේබි net එකත් හදාගෙන තමයි තියෙන්නේ. හැබැයි මිඩ්වයිෆ් කිව්වා අපි පේන්ස් ඇවිල්ලා හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න යනකොට අපිට මිනිට් එක ඕන වෙන්නේ නැහැ. ඒක පස්සේදී ගෙදර කාට හරි කියලා ගෙන්න ගන්න පුළුවන් කියලා. හැබැයි ඔයාලට එහෙම අපහසුතාවයක් තියෙනවා නම් ගෙදර කෙනෙක්ට කියලා ඒක ගෙන්න ගන්න. ඔයාලා යනකොට මේක අරන් ගියත් ප්‍රශ්නයක් නැහැ. හොස්පිටල් ලිස්ට් එකට මේ බේබි net එක ඉල්ලලා තියෙනවා. තව ගේන්න කියලා තියෙනවා පොඩි බෝල් එකක්. මේක ගන්නේ බබාව නාවන්න ගන්න වෙලාවට. ඒත් එක්කම බේබි සෝප් එකක් ගේන්න කියලා තියෙනවා. ඉතින් ඒකත් වෙනම දාගෙන තියෙනවා. ඉමර්ජන්සි බෑග් එකක් සහ ලේබර් රූම් බෑග් එකක් වෙන වෙනම මෙහෙම හදාගෙන තියෙනවනේ. මේ වගේ මේකේ තියෙන දේවල් වලට අමතරව බබාට ඕන කරන දේවල් තමයි මම ඔයාලට පෙන්නන්නේ. සොක්ස් දෙක, බේබි කැප් එක තියෙනවා, බේබි ෂර්ට් එක තියෙනවා, ආයේ තියෙනවා බේබි කලිසම්. ඉතින් මෙන්න මේ වගේ පැනල් කිට් සෙට් 3ක් අරගෙන තියෙනවා. මේක ගත්තේ අර ලේබර් රූම් බෑග් එකේ තියෙන වූල් කිට් එක සහ ඉමර්ජන්සි බෑග් එකේ තියෙන පැනල් කිට් එකට අමතරව මේ වගේ චූටි වොෂින් ක්ලෝත්ස් 3ක් ගත්තා. බේබි ටවල් එකෙන් මම ඩබල් එකෙන් තියෙන ටවලුත් මම ගත්තා. හැබැයි මම හොස්පිටල් බෑග් එකට ඒව ගත්තේ නැහැ. ලේබර් රූම් බේබි බෑග් එකට අපි දානවනේ ටවල් එකක්. ඊට අමතරව වෙනම ටවල් දෙකක් මම මෙන්න මෙහෙම ටවල් දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ බබාව ඔතන්න ගන්න පැනල් ෂීට් මම 36 සයිස් එකෙන් තමයි හදාගත්තේ. ඒ පැනල් ෂීට් අර අපි ලේබර් රූම් බෑග් එකේ හදපු එකට අමතරව වෙනම මම පැනල් ෂීට් 3ක් අරගෙන තියෙනවා. ඉතින් මේ බෑග් එකේ ඔන්න ඔය ටික තමයි තිබුණේ. මේකේ තියෙන්නේ බබාගේ නැපි ගවුම් ඒ ටික. මෙතන බේබි ගවුම් තියෙනවා මේ වගේ අයන් කරලා පිරිසිදුව හදාගෙන ගවුම් 10ක් විතර මම වෙනම ගත්තා. මෙන්න මේ වගේ සොක්ස්, මිටන්ස්, කැප් මේ වගේ සෙට් මම 3ක් විතර දාගත්තා. ඔයාලට කියන්න ඕනේ 18x18 සයිස් නැපි ගොඩාක් ගන්න එපා. මම ගොඩක් වීඩියෝ වල දැක්කා බබා ලැබුණට පස්සේ ඒ කට්ටිය කියලා තියෙනවා 18x18 සයිස් නැපි ගොඩ කාලයක් අඳන්න බෑ කියලා. හැබැයි අපිට ඕනෙම නැත්තේ නැහැ. අනිවාර්යෙන්ම ගන්න පොඩ්ඩක් ගන්න. ඒ කියන්නේ මහා ගොඩක් නැතුව 22x22 සයිස් එකෙන් වැඩිපුර නැපි අරගෙන 18x18 සයිස් එකෙන් ඉල්ලලා තියෙන ගාන ගෙනිච්චත් 18x18 සයිස් එකෙන් නැපි 4ක් අරගෙන තියෙනවා වෙනම. මම 22x22 සයිස් නැපි අරන් තිනවා 15ක් විතර. ඊට අමතරව ඩබල් නැපි 22x22 ඩබල් නැපි මම අරගෙන තියෙනවා 6ක් විතර. බේබි 50ක් දාගත්තා. බේබි නැපි කටු කිහිපයකුත් මම ගත්තා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ බෑග් එකේ තිබුණේ. මේ බේබි බෑග් එකට දාගත්ත ටික විතරයි ඔයාලට පෙන්නුනේ. එහෙනම් අපි බලමු හොස්පිටල් බෑග් එකේ අම්මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම බේබි කූඩේකට මම දාගෙන තියෙනවා උණු වතුර බෝතලයක්. අපිට තේ හැම බොන්න ඕන. ඊට අමතරව මේකට අවශ්‍ය කරන
සීනි පිටි තේකොළ බිස්කට් එහෙම ඕනේ නම් ඔයාලට ගන්න පුළුවන්. තාම මම නම් හැදුවේ නැහැ ඒ ටික. ලං කරලා දාගන්න ඕනේ. කොට්ටයක්. අම්මට කොට්ටයක්. ඒ දෙක තමයි මම මේකේ දාගෙන තියෙන්නේ. මේක කෝකටත් කියලා මම වෙනම දාගත්තේ. එතකොට කිලිටි රෙදි ටික එහෙම වෙනම ඒදී අයින් කරලා තියන්න පුළුවන් නේ. මේකට දාලා ඒ නිසා තමයි මම බේබි කූඩේට ඒ ටික දාලා අරගෙන යන්න හදාගත්තේ. එහෙනම් අපි බලමු අම්මගේ හොස්පිටල් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. අර කිව්වා වගේම මම මගේ නම, හස්බන්ඩ්ගේ සහ ගෙදර කෙනෙක්ගේ ෆෝන් නම්බර්ස්, ලිපිනය ඒව ලියලා පොඩි ටැග් එකක් දාගෙන තියෙනවා මේකේ. බෙඩ් ෂීට්ස් මම ඒව නම් අර නිතර ඉක්මනට ගන්න ඕන නිසා වෙනම මේ සිප්ලොක් බෑග් වල දාන්න ගියේ නැහැ. මේ බෑගුත් හොඳට පිරිසිදු කරලා සෝදලා තමා තියෙන්නේ. ඉතින් මේ වගේ විස බීජ නැහැ. මම බෑග් වලට නම් පොඩි ඩෙටෝල් බින්දුවකුත් දැම්මා. බෙඩ් ෂීට් එක මම වෙනම දාගත්තා. බෙඩ් ෂීට් ගනිද්දී අපිට හොස්පිටල් එකෙන් ඉල්ලලා තියෙනවා බෙඩ් ෂීට් 3ක් සුදු පාට බෙඩ් ෂීට් එකක් ඇතුළුව කියලා. ඉතින් මම පාට බෙඩ් ෂීට් දෙකක් සහ සුදු පාටින් බෙඩ් ෂීට් එකක් ගත්තා. ඊට පස්සේ ඉල්ලලා තියෙනවා සුදු පාට ඉටිකොල යාර දෙකේ කෑලි දෙකක්. ඉතින් මම මේක යාර දෙකක් අරගෙන ඒ කියන්නේ අර ඩබල් වගේනේ තියෙන්නේ. ඒක දෙකට පැලුවා. එහෙම තමයි යාර දෙකක් ගත්තේ. මම මේ වගේ දෙකක් ගත්තා. මේ තමයි අම්මගේ වොෂින් අයිටම් ටික. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. මම චූටි ටවල් එකක් දාගත්තා. මේක මම නිතර පොඩි දෙයකට ඒ කියන්නේ මූණ ටිකක් එහෙම සෝදගෙන පිහිද ගන්න වගේ හිතාගෙන තමයි මේක දාගත්තේ. හදිසියකට ඉක්මනින් ගන්න. මම ලොකු ටවල් එකක් දාගත්තා. ටූත් පේස්ට් සහ ටූත් බ්‍රෂ් එකක් දාගත්තා. අම්මට වෙනම සබන් කැටයක් දාගත්තා. මම මේකත් සිප්ලොක් බෑග් එකක දාලා තමයි තියුවේ. ඒ කියන්නේ රෙදි එහෙම තෙමේ කියලා මේක වෙනම තියාගන්න ලේසි වෙන්න මම සිප්ලොක් බෑග් එකක තමයි චූටියට දාගත්තේ. තව මේකට දාගන්න ඕනේ පොඩි ෂැම්පු බෝතලයක්. මම ඒක තාම ගත්තේ නැහැ. ඒක දාගන්න ඕනේ. මේ තියෙන්නේ රබර් සෙරෙප්පු දෙක. බෝඩ් එකට යද්දී එළියෙන් තියන්න උනොත් කියලා වෙනම කවර් එකක දාගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම වෙනම බෑග් එකක් හදලා මම දාගත්තා ලූප් පෑඩ් පැකට් එකක්. ඉනට බඳින පටි කිහිපයක් වෙනම දාගත්තා. ඊට අමතරව මේකේ තියෙන්නේ බෙඩ් ජැකට් 4ක් සහ චීත්ත 4ක්. සුදු එකක් තිබුණා නම් ඇති. මේ බෑග් එකේ සයිඩ් පොකට් එකෙන් මම වෙනම දාගත්තා පොඩි කතුරක්, පනාවක්, රිබන් පටි, කොණ්ඩ බෝල් දෙකක්, සැනිටයිසර් එකක්, යතුරු කටු කැරැල්ලක්. තව මම ගත්තා පෑනකුයි පොතකුයි. මේක හොස්පිටල් ලිස්ට් එකට ඉල්ලලා තියෙනවා. කිලිටි රෙදි දාන්න වෙන්නේ නැති කවර කිහිපයක්. මම ගාබේජුයි මෙන්න මේ වගේ බෑග් වෙනම කිහිපයක්ම ගත්තා. ගානක් කෝප්පයක් සහ සර්වියට් එකක් මම වෙනම මේ පැත්තේ සයිඩ් පොකට් එකෙන් දාගත්තා. තව ඔයාලට මෙන්න මෙහෙම ෆයිල් එකක ඔයාලගේ සියලුම වෛද්‍ය වාර්තා අරගෙන යන්න ඕනේ. ඔයාලට මෙතෙක් කරපු සියලුම වෛද්‍ය වාර්තා සහ හස්බන්ඩ්ගේ ඔයාගේ ඩෙන්ටිටි කොපි අරගෙන යන්න ඕනේ. ඉතින් ඒව මෙන්න මෙහෙම ෆයිල් එකක දාලා පිළිවෙලකට හදාගෙන තියාගන්න. මේවා ඕන වෙනවා. ඉතින් ඔන්න ওই ටික තමයි අම්මගේ හොස්පිටල් බෑග් එකට මම දාගත්තේ. මීට වඩා ඒ කියන්නේ මම ගෙදරටත් බබාට බඩු ටිකක් ගත්තා. ඉතින් මෙතන මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මම හිතනවා අඩුපාඩුවක් නැහැ කියලා. මොකද මිඩ්වයිෆ් මිසුත් ඇවිල්ලා මේක චෙක් කරා. ඔයාලගේ ගෙදරටත් අනිවාර්යයෙන්ම අවසාන මාස කිහිපයේදී මිඩ්වයිෆ් මිස් ඇවිල්ලා මේවා එකින් එකට බලනවා. ඉතින් මේ වෙලාවට පිළිවෙලට පිරිසිදුව හැමදේම කරගෙන තියාගන්න. මුලින්ම ලැබෙන්න ඉන්න බබා කියලා නෙවෙයි අම්මා කෙනෙක් අනිවාර්යයෙන්ම පිරිසිදුකම පිළිවෙල කියන දේ තියාගන්න ඕනේ. ඉතින් මම හිතනවා අඩුපාඩුවක් නැතුව මං හැමදේම හොස්පිටල් ලිස්ට් එකේ තියෙන හදාගෙන තියෙනවා කියලා. ඉතින් මොනවා හරි එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් තව කෙනෙක්ට බලලා ඒක ආදර්ශයකට ගන්න. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මේකට කමෙන්ට් එකකුත් දාලා වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් හැමෝටම ගොඩක් ආදරේ. ගිහින් එන්නම්. බයි.